සමාගම 2025 3.31 දින ව්‍යාපාරයක් ආරම්භ කළේය. අප්‍රේල් මාසය තුල සිදු වූ ගනුදෙනු පහත දැක්වේ. අප්‍රේල් මාසයේ වෙච්ච ගනුදෙනු කීපයක් දීලා තිනවා. දීලා ගාන ඉල්ලන්නේ පහත ගිණුම් සමීකරණය යටතේ එක් ගනුදෙනුවේ අගය පෙන්වන්න අප්‍රේල් මාසයේ සඳහා සංක්ෂිප්ත ආදායම් ප්‍රකාශය අවසාන ද්‍රව්‍ය තොගයේ අගය දක්වා. ඒ පළවෙනි කිල්ලන්නේ ගිණුම් සමීකරණයක් දීලා ගිණුම් සමීකරණයට ගනුදෙනු ටික ඇතුළත් කරන්න මුදල් ධන, වෙළඳ ලැබිය යුතු දෑ ධන, ද්‍රව්‍ය තොග ධන, අනිකුත් වත්කම් සමානයි, ප්‍රාග්ධනය ධන, ලාභ ධන, වෙළඳ ගෙවිය යුතු දෑ ධන, අනිකුත් වගකීම් සමීකරණයට. ඒක බලමු මුලින්. 4.1 ව්‍යාපාරය ආරම්භ කිරීමට ලක්ෂයක බැංකු ණයක් ලබාගෙන ව්‍යාපාරය ආරම්භ කර ඇත. මෙහි ණයබාරික හා පොලි ව්‍යාපාරයේ මුදලින් ගෙවීමට තීරණය කර ඇත. එතකොට ව්‍යාපාරයේ තියෙන මුදල්පත්කම් වැඩි වෙනවා ලක්ෂයක්. 4.1 බැංකු ණයක් අරගෙන ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා තියෙන්නේ අනිකුත් වගකීම් වැඩි වෙනවා ලක්ෂයක්. 4.2 සේවා සැපීමටගත් උපකරණවල පිරිවැය ලක්ෂයයි. මුදල් වත්කම් අඩු වෙනවා ලක්ෂයක්. මුදල් ඍණ ලක්ෂයයි. උපකරණ මිලදී ගත්තාම මෙතන අනිකුත් වත්කම් වලට එකතු වෙනවා ලක්ෂයක්. 4.5 විකිණීමට අවශ්‍ය වන ද්‍රව්‍ය 30000ක් වැය කර ලබා ගන්නා ලදී. රුපියල් 30000ක් ගෙවලා විකිණීමට අවශ්‍ය වන ද්‍රව්‍ය තොග මිලදී අරගෙන. ඒතර ව්‍යාපාරයේ තියෙන මුදල් වත්කම් අඩු වෙනවා 30000ක්. ද්‍රව්‍ය තොග වලට එකතු වෙනවා 30000ක්. 4.8 මෙම ද්‍රව්‍ය තොගයෙන් 50%ක් පිරිවැය වන ද්‍රව්‍ය තොග 120ක් ලාභයක් සහිත විකුණන ලදී. එම විකුණුම් වලින් 70%ක් අත්පිට විකුණුම්. ඉතින් මෙම ද්‍රව්‍ය තොග කිව්වහම 30000ක ද්‍රව්‍ය තොගනේ. මෙතන 30000ක ද්‍රව්‍ය තොග මිලදී අරන් තියෙනවා. ඒතර ගැනුම් 30000යි. ඒකෙන් 50%ක් විකුණනොමේ. 50%ක් විකුණනවා. 50% විකුණන්නේ 120ක ලාභාන්තිකයක් සහිතව. ඒතර මෙතන 15000යි 120ක් ලාභය 15000ට 120ක් 3000යි. එතකොට 18000කට විකුණලා තියෙනවා. ඊට පස්සේ කියනවා ඒකෙන් 70%ක් අත්පිට විකුණු. 18000කට විකුණනෝ. ඒකෙන් 70%ක් අත්පිට විකුණුම්. 70%ක් 12600ක් මුදල් ලැබෙනවා. එතකොට ඉතුරු 130 ණයට විකුණුම්. 5400ක් ණයට විකුණුම්. එතකොට 30000ක භාණ්ඩ වලින් 15000ක භාණ්ඩ 120ක් ලාභ සහිතව 18000කට විකුණනෝ. ඒකෙන් 12600ක් අත්පිට විකුණු මුදල් ලැබෙනවා. ඉතුරු 5400 ණයට විකුණු. ඒක බලන්න සමීකරණයට දාන විදිය. 15000ක තොග විකුණන්නේ ද්‍රව්‍ය තොග ඍණ 15000යි. 15000ක තොග අඩු වෙනවා. ඊළඟට 15000ක තොග 18000කට වික්කාම 3000ක් ලාභයි. ලාභයේ තීරුවට 3000ක් එකතු වෙනවා. 18000කට වික්කාම ඒකෙන් මුදල් ලැබෙන්නේ 12600යි අත්පිට විකුණුම්. මුදල් වලට එකතු වෙනවා 12600ක්. ඉතුරු 5400 ණයට වෙළඳ ලැබිය යුතු දෑ වලට 5400ක් එකතු වෙනවා. 4.20 මාසයේ මුළු පරිපාලන වියදම් හා බෙදා හැරීමේ වියදම් පිළිවෙලින් 400ක් සහ 500ක් වේ. වියදම් දාලා තිනවා 400ක් සහ 500ක්. ඒතර ඔක්කොම වියදම් ටික 900යි. ලාභයේ තීරුවෙන් අඩු වෙනවා 900ක්. මුදල් තීරුවෙන් 900ක් අඩු වෙනවා. 4.25 ගෙවුණ ණය වාරිකවල අගය 2500යි. මාසික ණය පොලි අනුපාතිකය 100%යි. ඉතින් මෙතන ලක්ෂයක ණයක් අරගෙන ව්‍යාපාර කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. ණය පොලි අනුපාතය මාසයකට 100%ක් වුණාම ලක්ෂයට 100%ක් 1000යි. මාසික ණය වාරිකය 2500ක් ගෙවලා තියෙනවා. එතකොට 1000ක් පොලිය වුණාම 1500ක් ණය කොට. සාමාන්‍ය ණය වාරිකයක් හැදෙන්නේ ණය කොටසයි පොලි කොටසයි දෙකේ එකතුවෙන් 2500යි ණය වාරිකය. 100%ක් කිව්වම 1000යි පොලි ප්‍රමාණය. ඉතුරු 1500 ණය කොටස. එතකොට සම්පූර්ණ මුදල් අඩු වෙනවා 2500ක්. වාරිකයේ අගය වියදම ණය පොලි ප්‍රමාණය ලාභයෙන් අඩු වෙනවා. අනිකුත් වගකීම් 1500ක් අඩු වෙනවා. 4.28
අයිතිකරු තම පුද්ගලික ව්‍යාපාර කටයුත්තකින් ලද 10000ක් ව්‍යාපාරයට යොදවන ලදී. අයිතිකරු අමතර ප්‍රාග්ධන යොදවලා තියෙනවා රුපියල් 10000ක්. එතකොට මුදල් වත්කම් 10000ක් වැඩි වෙනවා. ප්‍රාග්ධනය 10000ක් වැඩි වෙනවා. අයිතිකරුගේ ප්‍රාග්ධන යෙදවීම. 4.29 ව්‍යාපාරයේ ඉතිරි තොගයේ පිරිවැයෙන් 50% හානි වී ඇති අතර එම තොගය විකිණීමෙන් අනාගතයේදී වන පාඩුව 1500ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. අනෙක් 50% රුපියල් 8000කට විකිණිය හැකි බව ඇස්තමේන්තු කර ඇත. ඉතින් මෙතන 30000ක් ගැනුම් කළා. ඒකෙන් 50%ක් පික්ක 15000යි. ඊට පස්සේ අවසානයේ ඉතිරි වෙලා තිබ්බ 15000ක තොගයක් මෙතන කියන්නේ ව්‍යාපාරයේ ඉතිරි තොගයෙන් 50%ක් හානි වෙලා. එතකොට අවසන් තොගය 15000යි. ඒකෙන් 50%ක් හානි වෙලා හානි වූ තොගය 7500යි. ඒ හානි වෙච්ච තොගය විකුණනකොට අනාගතයේ වන පාඩුව 1500ක් කියනවා. එතකොට පිරිවැය 7500යි අනාගතයේ විකුණද්දී 1500ක පාඩුවක් වෙනවා නම් ඒ තොගය විකිණීමෙන් ලබා ගන්න පුළුවන් මිල සුද්ධුපලබ්ධියගය ඇස්තමේන්තුගත විකුණුම් මිල 6000යි. 1500ක් අඩු වෙනවා. ඊළඟට අනෙක් 50% 8000කට විකිණිය හැකි බව ඇස්තමේන්තු කරයි. එතකොට 15000න් 7500ක් හානි වෙලා ඉතුරු 7500 හොඳ තොගය ඒ 7500 තොගය 8000කට විකුණන්න පුළුවන්. එතකොට සුද්ධුපලබ්ධියගේ එතන 8000ක් තියෙනවා. හානි වූ තොගයේ පිරිවැය 7500යි. ඒකේ සුද්ධුපලබ්ධියගේ 6000යි. හොඳ තොගයේ පිරිවැය 7500යි. ඒකේ සුද්ධුපලබ්ධියගේ 8000යි. ඊළඟට අවසන් තොගයේ විදියට ගන්න ඕනේ LKS 2 තොග ප්‍රමිතිය අනුව අවසන් තොගයේ වෙස ගත යුත්තේ පිරිවැය හෝ සුද්ධුපලබ්ධියගෙන් වඩා අඩු වගේ. LKS 2 තොග ප්‍රමිතිය කියන තොග රීතිය තොග පිරිවැය හෝ සුද්ධුපලබ්ධියගෙන් වඩා අඩු වගේ අවසන් තොගයේ විදියට ගන්න ඕනේ. තොග රීතිය එක. එතකොට මෙතන හානි වූ තොගයේ පිරිවැය 7500යි සුද්ධුපලබ්ධියගේ 6000යි ඒකේ වඩා අඩු වගේ 6000යි. හොඳ තොගය 7500යි හොඳ තොගය 7500යි ඒකේ සුද්ධුපලබ්ධියගේ 8000යි එතන වඩා අඩු වගේ වෙන්නේ 7500 පිරිවැය. එතකොට අවසන් තොගයේ විදියට ගන්න ඕනේ හානි වූ තොගය 6000යි සුද්ධුපලබ්ධියගේ හොඳ තොගයේ පිරිවැය විදියට ගන්න ඕනේ 7500යි පිරිවැය. එතකොට අවසන් තොගයේ සම්පූර්ණ අගය වෙන්නේ 13500යි. තොගයේ පිරිවැය 15000යි අවසන් තොගයේ අගය විදියට ගන්නේ 13500යි. එතකොට මෙතන තොග කපා හැරීමක් තියෙන 1500ක්. ඒ තොග කපා හැරීම පොත්වල සටහන් කරන්න ඕනේ. ද්‍රව්‍ය තොග ඍණ 1500යි. තොග කපා හැරීම කියන්නේ පාඩුවක් අලාභයක්. ඒ නිසා ලාභය 1500න් අඩු වෙනවා. ද්‍රව්‍ය තොග ඍණ 1500යි. තොග කපා හැරීම පාඩුවක් නිසා ලාභය 1500කින් අඩු වෙනවා. 4.30 උපකරණ වර්ෂයකට 112ක් ක්ෂය කරන්න. උපකරණ ක්ෂය 112ක් වර්ෂයකට. ඉතින් මෙතන උපකරණ ලක්ෂයක උපකරණ මිලදී ගත්තා. ඒතර වසරකට 112ක් ක්ෂය කරනකොට 12000යි අවුරුද්දක ක්ෂය ගාන හදන්නේ මාසයකට අප්‍රේල් මාසය සඳහා. එතකොට මාසික ක්ෂය එන්නේ 1000යි. අනිකුත් වත්කම් ඍණ 1000යි. ක්ෂය වියදමක් නිසා ලාභය 1000කින් අඩු වෙන්න ඕන. ඊළඟ දෙවෙනි එක ඉල්ලනවා අප්‍රේල් මාසය සඳහා සංක්ෂිප්ත ආදායම් ප්‍රකාශනය. ඉතින් මේක භාණ්ඩ විකුණන ව්‍යාපාරයක්නේ. බලන්න භාණ්ඩ විකුණන ව්‍යාපාරයක ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය භාණ්ඩ විකුණන ව්‍යාපාරයක ලාභ හෝ ලාභ ප්‍රකාශනයක ආකෘතිය උඩින් ව්‍යාපාරයේ නම ඊට පස්සේ කාල පරිච්ඡේදය ලාභ හෝ ලාභ ප්‍රකාශනය ඒක උඩින්ම ගන්නව විකුණුම් ටික ඒකෙන් අඩු කරනව විකුණුම් පිරිවැය විකුණුම් පිරිවැය ගණනය කරන්නේ ආරම්භක තොගය ධන ගැනුම් ඍණ අවසන් තොගය දල ලාභයෙන් උත්තරය විකුණුම් වලින් විකුණුම් පිරිවැය ටික අඩු කළාම ඒකට වෙනත් ආදායම් එකතු වෙනවා රදවට්ටම් ඒ වගේ ඊළඟට ඒකෙන් වියදම් ටික අඩු කරනවා දල ලාභයට වෙනත් ආදායම් එකතු කරලා වියදම් ටික අඩු කළාම උත්තරය සුද්ධ ලාභය එනවා. එතකොට මේ විදිහට බලන්න ආදායම් ප්‍රකාශය ආදන විදිය.
ව්‍යාපාරය ආරම්භ කිරීමට ලක්ෂයක බැංකු ණයක් ලබාගෙන ව්‍යාපාරය ආරම්භ කර ඇත. ණයවාරික හා පොලි ව්‍යාපාරයේ මුදලින් ගෙවීමට තීරණය කර ඇත. එතන ආදායම් ප්‍රකාශනයේ ගනුදෙනු නැහැනේ. ආදායම් වියදම් ගනුදෙනු නැහැ. සේවා සැපයීමට ගත් උපකරණවල පිරිවැය ලක්ෂයයි. එතනත් පත්කම් මිලදී ගැනීමක් තියෙන්නේ. ආදායම් ප්‍රකාශනයේ ගනුදෙනුවක් නැහැ. විකිණීමට අවශ්‍ය වන ද්‍රව්‍ය 30000ක් වැය කරලා අරගෙන. ඒතකොට එතන ද්‍රව්‍ය ගැනුම් තියෙනවා 30000ක්. එතන ගැනුම් වලට 30000ක් එනවා. 4.8 මෙම ද්‍රව්‍ය තොගයෙන් 50%ක් පිරිවැයෙන් 120ක් ලාභයක් සහිත විකුණන ලදී. එම විකුණුම් වලින් 70%ක් අත්පිට විකුණු. එතකොට එතන 30000න් 150 බැලුවාම ආව 15000ක්. ඒක 120ක් ලාභ සහිත විකුණනකොට 18000ක් ආවා විකුණුම් මගින්. එතකොට විකුණුම් 18000ක් එනවා. ඊළඟට මාසයේ මුළු පරිපාලන වියදම් හා බෙදා හැරීමේ වියදම් පිළිවෙලින් 400ක් සහ 500ක් වේ. එතකොට වියදම් වලට එනවා පරිපාලන වියදම් 400යි බෙදා හැරීමේ වියදම් 500ක් එනවා. 4.25 ගෙවුණ අය වාරිකවල අගය 2500යි මාසික ණය පොලි අනුපාතය 100%යි. එතන මාසික ණය වාරිකය ඇතුලේ තියෙන පොලි ප්‍රමාණය වියදමක්. ඒත් ඒක ආදායම් ප්‍රකාශයේ වියදම් විදියට එනවා. ණය පොලිය 1000යි. 4.29 ව්‍යාපාර ඉතිරි තොගයේ පිරිවැයෙන් 50% හානි වෙලා එම තොගය විකිණීමෙන් අනාගතයේ වන පාඩුව 1500යි. එතන මෙතන තොග කපා හැරීම 1500ක් තිබ්බා. ඒ තොග කපා හැරීම ප්‍රමාණය වියදම් ආදායම් ප්‍රකාශයේ වියදම් වලට එනවා තොග කපා හැරීම 1500යි. ඊළඟට 4.30 උපකරණ වර්ෂයකට 112ක් ක්ෂය කරන්න. උපකරණ වර්ෂයකට 112ක් ක්ෂය කරා. එතකොට ක්ෂය ප්‍රමාණය 1000ක් නේ ආවේ. දැන් ලක්ෂයක් තිබ්බ උපකරණ 112ක් ක්ෂය කරාම අවුරුද්දට 12000යි. මාසයකට බැලුවාම 1000ක් වෙන උපකරණ ක්ෂය. ඒක වියදමක්. එතකොට උපකරණ ක්ෂය ප්‍රමාණය 1000යි. එතකොට මේකේ අවසන් තොගය 15000ක් වෙන අවසන් තොගයේ පිරිවැය තොග තීරු එකතු කළාම අවසානයේ අවසන් තොගය 15000ක් වෙන අවසන් තොගයේ පිරිවැය කොහොමත් ආදායම් ප්‍රකාශයට අවසන් තොගයේ විදිහට දාන්න ඕන පිරිවැය 30000ක් පිරිවැය ද්‍රව්‍ය මිලදී අරන් 150ක් වික්කා 15000ක් වික්කා. ඒතර අවසන් තොගයේ පිරිවැය 15000ක් එන්නේ. එතන 30000න් 15000ක් අඩු කරාම එතන විකුණුම් පිරිවැය 15000යි. 18000න් 15000 අඩු කරාම ධන ලාභය 3000යි. වෙනත් ආදායම් දීලා නැහැ මේකේ. වියදම් ටික 4400යි. වියදම් ටික අඩු කළාම ශුද්ධ ලාභය 1400ක් එනවා. අලාභයක් එන්නේ ඍණ උත්තරය.